ඔයාලා දන්නවා ඩ්වේන් ජොන්සන්. එහෙම නැත්නම් අපි හැමෝම ආදරය කරන ද රොක් කියන්නේ නිකම්ම නිකම් මිනිස්සෙක් නෙමෙයි, ඇවිදින කන්දක් කියලා. හැබැයි බ්ලැක් ඇඩම් ෆිල්ම් එකට ආවට පස්සේ ලෝකේ පුරාම එකම එක රාවයක් ගියා. ඒ තමයි රොක් මේ ඇඳුම අස්සට මොනවා හරි දාගෙනද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් හොලිවුඩ් එකේ සම්ප්‍රදායක් තියෙනවා. ඕනෙම සුපර් හීරෝ කෙනෙක්ගේ ඇඟ පේන්නේ පෑඩින් පාවිච්චි කරන එක. උදාහරණයක් විදියට සසෑම් ගත්තොත් සැකර ලිවයිට පට්ට සූට් එකක් තිබ්බට ඒක ඇතුලේ ලොකු පෑඩින් ප්‍රමාණයක් තිබ්බා. ඉතින් මිනිස්සු හිතුවා බ්ලැක් ඇඩම් කියන්නේත් ඒ වගේ එකක් කියලා. මොකද ඒකේ පේන මසල්ස් මිනිස්සෙක්ට තියෙන්න පුළුවන් මසල්ස් වලට වඩා ටිකක් වැඩි වගේ දැනෙන නිසා. හැබැයි මෙන්න මෙතනයි වැඩේ තියෙන්නේ. රොක් මේ කතාවට දුන්නේ සුපිරි උත්තරයක්. එයා කිව්වා මට පෑඩින් ඕනේ නැහැ. මම මගේ ඇඟමයි පාවිච්චි කරන්න කියලා. ඇත්තටම මේ ෆිල්ම් එක වෙනුවෙන් රොක් අවුරුදු 2ක් එක දිගට දරුණු විදියට වර්ක්අවුට් කළා. එයාගේ අරමුණ උනේ පෑඩින් ලෙස් සූට් එකක් අඳින පළවෙනි සුපිරි වීරයා වෙන එක. රොක්ගේ මේ සූට් එකේ එකම එක පෑඩින් එකක්වත් තිබුණේ නැහැ කියලා තමයි නිෂ්පාදකයෝ පවා කියන්නේ. සූට් එක නිර්මාණය කරපු අය කියන විදියට මුලින්ම පෑඩින් දාලා සූට් එක හැදුවත් රොක් එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒක ඇඳම එයා තවත් දැවැන්තෙක් වගේ පේන නිසා. පස්සේ සූට් එකේ thickness එක අඩු කරලා රොක්ගේ ඇඟේ හැඩයම එළියට පේන විදියට තමයි මේක නිර්මාණය කළේ. ඉතින් අපි දකින ඒ veins සහ definition ඇත්තම ඒවා. දැන් ඉතින් කාටවත් කියන්න බෑ මේක බොරු පෑඩින් කියලා. The Rock කියන්නේ නම වගේම ගලක් වගේ හයිය මිනිස්සෙක් කියලා එයා ආයෙත් ඔප්පු කළා.